ගස් මාර මුසයි දැන් ටනල් එක ගෑවෙන්න ගන්නට මුස වෙලා තියෙන්නේ. ටනල් එකේ වටේ තිබුණ ආවරණය මම අයින් කරලා තියෙන්නේ. බලන්න මේ තාමත් පළදාව තියෙන හේතු ටිකත් ඔයගොල්ලන්ට පේනවා ඇති. අයිබෝඩ් යන ඔයගොල්ලන්ට කොහමද මේ පොඩ්ඩක් කාලෙකින් අපි මේ හම්බ වෙන්නේ. මොකද වැඩත් එක්ක කාර්යබහුලතාවයත් එක්ක මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද මම ඉන්නේ මගේ අඩු වියදම් ටනල් එක ඇතුලේ. දැන් ගස් මටත් වඩා උස ඔයගොල්ලන්ට පේනවා ඇති. මාර මුසක් තියෙන්නේ මේ යන්න බැරි ගන්නටම ගස් ඇදිලා තියෙන්නේ. මේ පේනවා ඇති. දැන් මේකේ කාලේ හරි ගස් ටිකේ කාලෙත් ඉවරයි. උඩට තාම පළදාව තියෙනවා. ගස් වල කාර්ය ඉවරයි. පළදාව තියෙන එක දැන් ටනල් එකෙත් කාලේ ඉවරයි. මොකද මේක අඩු වියදම් අර මොක්තලා කොට මීටර් වල හදපු එකක් හින්දා. දැන් ටනල් එකේ ආයු කාලේ නම් ඉවරලා තියෙන්නේ. අර පේනවා ඇති. දැන් ටනල් එක කියන්නේ මම හැබැයි මම අවුරුදු 3ක් 4ක් විතර මේ වගාවාර 3-4කට අවුරුදු 3-4ක් වගේ පාවිච්චි කරා. වියදම් කරපු ගානත් එක්ක ඉතින් මට පාඩුවක් වුණේ නැහැ. මොකද ඊට වඩා ලාභයක් හම්බුණා. මට අවුත් අප්ඩේට් එකක් දෙන්න ඕන. හොඳයි දැන් අය අලුතෙන් වගා පටන් ගන්න දැන මේ පාර පොඩ්ඩක් වෙනස් කරලා කාබනික පත තව පොඩ්ඩක් වැඩි කරන්න හදන්නේ. මොකද දැන් තියෙන පෝරෝලයි රසායනික ද්‍රව්‍යවලයි මිලත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට අමාරුන කාලයක් තියෙන ඉස්සරහට පැවමුකුත් තියෙනවා කියනවනේ. ඒකත් එක්ක පොඩ්ඩක් වෙනස් කරලා කාබනික පැත්තට පොඩ්ඩක් වැඩිපුර නැඹුරු වෙන්න හදන්නේ. කාබනික කිව්වට තනිකර කාබනික කරන්න බෑ. මොකද ඒක කරන්න අමාරුයි. අපිට අපි වගාවක් කරන්නේ ආදායමක් ගන්නනේ. ගෙදර කෑමට නම් කාබනික විතරක්ම කරන්න පුළුවන්. මොකද ලොකුවට පළදාව අවශ්‍ය නැහැ. සාම ගෙදර සතිය අවශ්‍ය විතරක් කරගන්න පුළුවන්. අපි මේ පාර බලමු මේ. අද මම ඔයාලට ටනල් එකට අප්ඩේට් එකක් දෙන්න යන්නේ. ඒකයි හොඳ තැනකින් හොඳ පැලයි බීජ දෙය ගත්තම අර වගාව අවසන් වෙන කාලෙනත් හොඳට පළදාව තියෙන මට ඒක තමයි ඔයගොල්ලන්ට අද පෙන්නන්න ඕන. මම පෙන්නන ටනල් එකේ විස්තර ටිකත් එක්කම බලන්න දැන් ගස් මාර මුසයි දැන් ටනල් එක ගෑවෙන්න ගන්නට මුස වෙලා තියෙන්නේ. මට ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. දැන් වගාවේ අවසන් කාලෙනත් බලන්න මේ පළදාව හොඳට තියෙනවා. මේ පේනවා ඇති ඔයාලට. ඒ වගේ ඔයාලට පෙන්නන්නම් මේ ඇවිල්ලා තියෙන හතුරකුත් පළදාවට ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මමට කිමිකල් එදුවේ නැහැ. ඒකින්ද මේ පිටිමකුණෙක් ඇවිල්ලා ඉන්නවා. කරලා කිදිලක් තියෙනවා. දැන් මේ ටනල් එකේ මේ අනයිලිටිකින් පෙන්නන්න. ටනල් එකේ වටේ තිබුණ ආවරණය මම අයින් කරලා තියෙන්නේ. මේ පැත්තත් අයින් කරලා තියෙන්නේ. ටනල් එකේ උඩ ආවරණ විතරයි තියලා තියෙන්නේ. මොකද මේක අලුත් කරන්න ඕන හින්දා මේ කොහොම අයින් කරනවා. කනුප දෙරලා තියෙන්නේ. බලන්න. මේ තාමත් ලොකු කරල් තියෙනවා. ඉදිච්ච කරල් දෙකකුත් තියෙනවා. මේ ඉතින් මම අර පොඩියට ඉඳනකොට වලින් ඇට ගන්නවා. නැත්තම් මම හොඳ පැලගෙන ගන්නවා කොහොම මේ පාරකමත් කාබනික වලින් කරන්නේ. මම දැන් ටනල් එකේ අලුත්ම තත්ත්වය. ඔබට පේනවා ඉතින්. දැන් ටනල් එකේ ආවරණ ඉවත් කරපින් තමයි කෘමිහානි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්න සුදු මැස්සත් ඇවිල්ලා ඉන්නවා මේකට. මේ බලන්න. ඔය තියෙන සුදු මැස්ස ඔයගොල්ලෝ මේ වගේ දැන් කොළේ යටිපැත්තේ තියෙනවා නම් මෙන්න මේ වගේ පුළුම් වගේ තියෙනවා නම් ඇවිල්ලා තියෙන සුදු මැස්ස. සුදු මැස්සගේ හානිය තමයි
ඉතින් දැන් කොහොමද ගැටලුවක් නැහැ මේක ඉවත් කරන්න ඉන්න හින්දා හොඳ කරල් තියෙනවා ඔල අඩු වුණාට අර අපිට හොඳම පැල ලැබෙනකොට මේ ගස්වල ආයු කාලය අවසන් වෙගෙන ආවත් පළදා හොඳට හම්බ වෙනවා. අපි දැන් බලමු එලිමහනේ තියෙන වගාවේ තත්ත්වය කොහොමද කියලා. එලිමහන් වගාවේ තත්ත්වය ගැන කියනව නම් ඕනෝක තමයි තත්ත්වේ තියෙන්නේ. කියන දැන් කාලි ඉවරයි නේ. පොළොවල් වැදිලා ඒත් ඒකෙත් අර විදිහටම කරලා තියෙනවා. පොඩි කරන්නේ ලොකු කරලා හැදලා තියෙනවා. මේ ටික ඉතින් කොහොම අලුත් කරන්න ඕන දැන් සාරියම ගලවලා තියෙනවා මේ මේක පොඩ්ඩක් වැඩියා කරලා ගන්න ඕන බලන්න. දැන් මේ ටිකේ තියුණු සාරිය මම ගලවලා අරන් තියෙන්නේ. දැන් මේ ඔක්කොම අලුත් වැඩියා ගන්න මේ ටිකෙත් මේ දැන් දාන්න හිටන් ඉන්නේ. මේ පාර පොඩි වෙනසක් කරන්න හිතන් ඉන්නවා මම. මොකද කාබරික පැත්තට පොඩ වැඩිපුර යන හින්දා. ඒද ගසක කපන හැනවා ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ ඒක. මට මහවදියක් නේ. ඔයගොල්ලෝ පේන්නේ නැති. මේ ගස් නම් අයින් කරලා ලෝභය ඇත්තනවා මොකද මේ තාමත් ඉතින් අර පළදාව තියෙන මේ ගස් කහ වෙලා තියෙන්නේ මේ පෝර උන විටමින් වලතාවයක් තියෙන්නේ. මොකද පෝර අඩු කරලා තියෙන්නේ ඒක දැන් මේ බැකට් වල ගහත් එක සාපේක්ෂ වෙන බැකට් එක පිරෙන්න මුල් ඇවිල්ලා තියෙන දැන් මේ මුල් ඇදෙන්න තවත් ඉඩ නැහැ. අපිට ඕන මේක කපාදු කරලා ගන්න පුළුවන්. මම නිකන් කපාදු කරලා බැලුවා. අර වැඩක් නැහැ. ඒකට අපිට ලොකු පළදාවක් ගන්න බෑ. ඔන්න ඔහමයි මගේ එලිමහන් වගාවයි ටනලකේ වගාවේ අලුත්ම තත්ත්වේ. දැන් ඒ කට්ටියගේ වයස හරි. මට ඔයගොල්ලෝ අලුත් අප්ඩේට් දෙන්න බැරුණා පොඩ්ඩක් කාර්ය බලුණා සනීප වෙච්චත් එක්ක මම හිතන්නේ මාස දෙකක් විතර වීඩියෝ දාන්න බැරුණා ඔයගොල්ලන්ට. දැන් ආයෙ අලුතෙන් එනවා මම. අදන් එන්නේත් කාබනික පැත්තට වැඩිපුර නමුතාවයක් තියෙනවා. මොකද මේ මම කලින් කිව්වා වගේ මිල ගන්නවත් එක්කයි. ඒක ගොඩක් කට්ටිය 9 මිලි 70 මේ ඊයේ මාසවල මොකද මිල පොඩ්ඩක් අඩු වුණා. මට මතකයි මම රුපියල් 300ටත් දුන්නා. ඒත් ඉතින් පාඩුවක් නැහැ. ඒතර ගොඩක් කට්ටිය අර හොඳට වියදම් කරලා හැදුවම පොඩ්ඩක් ඉතින් හිතට අමාරුයිනේ. මොකද ලාභයක් ගන්න බැරි නම් ඉතින් කවුරුත් කැමති නැහැ පාඩු විඳින්න. ඉතින් මේ වගාවල හැටි ඕනම දෙයක ලාභ පාඩු තියෙනවා. අපි හැම දෙයකටම ලෑස්ති පිට තමයි වැඩ කරන්නේ. ඉතින් මටත් පාඩු වුණාට ඉතින් මේ අවුලක් වුණේ දැන් මේ මාසවල දැන් ආයෙ මිල ගණන් ඇවිල්ලා තියෙනවා. අවුලම නැති වුණේ මොකද මේ ගස් ඉවත් කරන ගානට ආවුණත් මේ පළදාව තාම හොඳට තියෙන හින්දා. ඒකෙන් මම පොඩක් බය නැතුව ඉන්නවා. ඒ දැන් පළදාව හොඳට තිබ්බත් දැන් අර කුමි හානි වැඩි වෙලා තියෙනවා. මොකද කිමිකල් එම යොදන්නේ නැහැ නේ මම. කිමිකල් යොදන්නේ අඩු කරලා තියෙනවා. මොකද ගස් පොඩ්ඩයිනේ තියෙන්නේ. නවුවත් වැටෙනවා. ඒ බලමු ඉතින්. ඔහමයි දැන්ට මගේ ටික අලුත්ම තත්ත්වේ ටනල් එකේ අලුත්ම තත්ත්වයක් ගැන අප්ඩේට් එකක් දුන්නේ. ටනල් එකේ මගේ වගාවේ අලුත්ම තත්ත්වය ගැන අප්ඩේට් එකක් දෙන්නේ මේ. ඔයගොල්ලෝ බලන්න මේ තාමත් පළදාව තියෙන හේතු ටිකත් ඔයගොල්ලන්ට පේනවා ඇති. හරියට ගස් ටික බලාගත්තොත් හරියට පැල ටිකක් ගත්තොත් පළදාව ඕන තරම් ගන්න පුළුවන්. මේ පිටිපස්සෙන් පේන ඇති ඔයාලට. ඇඟිල්ල ගැන වැඩි හිතන්න පොඩ්ඩක් කැපිලා තියෙන්නේ. එහෙනම් අලුත් අප්ඩේට් එකක් මට හම්බ වුණේ. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. හොඳ හෝ නරක මගේ අඩුපාඩු තියෙනවද? ඔයාලා දන්නවනම් වගාව ගැන දෙයක් ඒ අනිවාර්යෙන් comment එකක් දාන්න මටත් දැනගන්න. දැන් පහුගිය වීඩියෝ වල වගාම් කරන මහත්තුරු මට comment එකක් දාලා දුන්නේ සෑහෙන්න වටිනවා. මොකද මම දන්නේ නැති දේවලුත් තිබ්බ ඒවල. ඒවත් මේ මට සෑහෙන්න වටිනවා. මේ මම දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා මටත් වටිනවා. ඒ දන්නේ නැති කෙනෙක් එක බැලුවම ඒකත් ඇත්ත එක ඉගෙන ගන්නවා. ඒ හින්දා මේ ඔයාලා දන්න දේවල් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ. හම්බෙන කට්ටිය සුබ දවසක්. අනිවාර්යෙන් subscribe කරන්න, like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, bell notification on කර තියන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එයි එතකොට. එන හැමෝටම සුබ දවසක්.
පයිසමටින් ජයවා.